මේ ලියුම මාව හමුදාවට බඳවගෙන. ලබන සඳ කැම්ප් එකට වාර්තා කරන්න ඕනේ. උඹ යුද්ධයට යන්න හදන්නේ? අම්මා හොඳටම දන්නවනේ. මම රසාවල් කීයකට ඉල්ලුම් කළාද? අඩු ගන්න එක සම්මුඛ පරීක්ෂණයකට කතා කළාද? අම්මයි තාත්තයි මට හොඳට ඉගෙනුවා. කො ඉතින් වැඩක් වෙලා නෑනේ. මේ කුඹුරු අක්කර දෙකයි ගේ ඉඩමයි උඹේ නමට දෙඳේලා තියෙන්නේ. මං හමුදාවට බැඳුනට අම්මට මං නැති වෙන්නේ නෑනේ. හමුදාවට බැඳුනම තත්ත්වකුත් තියෙනවා අම්මේ. තත්ත්වේ? මේ ගමේ හමුදාවට ගියවුන්ගෙන් කී දෙනෙක් අනුන්ගේ කරපිටින් ආවද? සුවපත් වේවා. අම්මාද අවේලාවේ ඔන්න මල්ලි යුද හමුදාවට බැඳෙන්නයි යන්නේ. ඒක නවත්තලා දෙන්න කියන්නයි මම මේ ආවේ. තරුණයෙක් වුණාම රසාවක් කරන්න කැමතිනේ. දරුවෝ තුන් දෙනෙක් හදලත් මං ඉතින් ගෙදර තනි වෙනවා. කවුරු හිටියත් අපි හැමෝම අන්තිමේදී තනි වෙනවා. පිණ්ඩපාතෙන් ලැබෙන දාණයෙන් දෙමව්පියන්ව පෝෂණය කරන්න අවසර තියෙනවා. අම්මට මේ දානි කැපයි.